ආයුබෝවන් හැමෝටම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. පසුගිය දින 3ක් මම Suzuki Wagoner එකේ listings 200කට වැඩි ප්‍රමාණයක් analyze කළා. රියසේවන, ඉක්මන් සහ car market වගේ sites වලින් real data එකතු කළා. අද 2026 වෙද්දී Wagoner market එකේ interesting trend එකක් තියෙනවා. 2020 සහ 2021 models දැන් ලක්ෂ 65ක් ඉඳලා 85ක් දක්වා range එකේ දකින්න ලැබෙනවා. සමහර listings වල ලක්ෂ 5-10ක් වගේ price drop එකක් පේනවා. ඒ කියන්නේ මේක හොඳ buying opportunity එකක්ද නැත්නම් market එක weak වෙලාද? අද වීඩියෝ එකකින් අපි බලමු Wagoner එකේ real market price, variants අතර වෙනස්කම්, best value model එක සහ මිලදී ගන්න කලින් අනිවාර්යයෙන් බලන්න ඕන දේවල්. වීඩියෝ එක useful නම් like එකක් දාන්න. channel එක subscribe කරලා bell icon එක on කරන්න. හරි, අපි පටන් ගමු. මුලින්ම බලමු Wagoner එකේ අද market price structure එක. අලුත්ම 2024 සහ 2025 models ලක්ෂ 95 සිට 115 දක්වා තියෙනවා. mileage එක 5000 සිට 15000 කිලෝමීටර් අතර. මේවා basically brand new imports. 2023 models ලක්ෂ 85 සිට 105 දක්වා. mileage එක 20000 සිට 40000 කිලෝමීටර්. FX, FZ සහ Stingray variants තියෙනවා. මේ range එකේ demand ටිකක් අඩුයි, buyers value side එකට shift වෙලා තියෙනවා. 2022 models ලක්ෂ 75 සිට 95 දක්වා. මේ range එකේ competition වැඩි. negotiate කරන්න ලක්ෂ 3-5ක් විතර chance එකක් තියෙනවා. හැබැයි hottest range එක තියෙන්නේ 2020 සහ 2021 models වල. මේවා ලක්ෂ 45 සිට 85 දක්වා. listing 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. demand එකත් වැඩිම මේ range එකට. හේතුව simple. price එකත් reasonable, vehicle එකත් තවම relatively new, resale value එකත් හොඳයි, parts availability එකත් perfect. ඊළඟට 2018 සහ 2019 models ලක්ෂ 55 සිට 70 දක්වා. budget buyers සඳහා හොඳ option එකක්. නමුත් hybrid battery condition එක check කරන්න අනිවාර්යයි. 2015 සිට 2017 models ලක්ෂ 45 සිට 60 දක්වා. මේ range එකේ supply ගොඩක් වැඩි. ඒ නිසා negotiate කරන්න easy. 2012 සිට 2014 models ලක්ෂ 35 සිට 48. older generation එකක්. basic use එකකට හොඳයි. 2010 සිට 2011 models ලක්ෂ 28 සිට 38. මේවා budget vehicles. නමුත් repairs expect කරන්න වෙනවා. market insight එකක් කියන්නම්. 2020-2021 models තමයි highest demand. 2019-2020 models best value. overall market එකේ supply එක high. ඒ නිසා price trend එක stable with slight decrease. දැන් බලමු Wagoner variants 3. FX, FZ සහ Stingray. FX කියන්නේ basic version එක. manual AC, basic audio system, steel wheels වගේ features තියෙනවා. lowest price option එක. FZ කියන්නේ mid variant එක. push start, touch screen, auto AC, rear power windows, alloy wheels වගේ features add වෙනවා. මේක තමයි best value variant එක. Stingray කියන්නේ premium sporty version එක. LED lights, aggressive design, premium interior වගේ features තියෙනවා. නමුත් price එක ලක්ෂ 8-12ක් වැඩි. practical standpoint එකකින් බලද්දි FZ variant එක තමයි majority buyers වලට best choice. දැන් බලමු performance සහ fuel consumption. Wagoner එකේ 660cc 3 cylinder engine එකක් තියෙනවා. CVT transmission එකක්, mild hybrid system එකක් තියෙනවා. city driving එකට perfectly enough. නමුත් highway power expect කරන්න එපා. fuel consumption real data එක අනුව කොළඹ traffic එකේ ලීටරයකට 18 සිට 22 කිලෝමීටර්. suburb driving වල 22 සිට 26 කිලෝමීටර්. highway වල 24 සිට 28 කිලෝමීටර්. average එක ලීටරයකට 20 සිට 24 කිලෝමීටර්. ඒ කියන්නේ fuel saving vehicle එකක්. දැන් real usage experience එක. වාසි වලින් first එක fuel efficiency. monthly fuel cost එක significantly reduce වෙනවා. දෙවැනි එක space. vehicle එක පොඩි වුණාට ඇතුලේ headroom හොඳයි. තුන්වෙනි එක parts availability. ශ්‍රී ලංකාවල everywhere parts තියෙනවා. හතරවෙනි එක resale value. අවාසි ගැනත් කතා කරන්න ඕන. ABS unit failure එක common issue එකක්. repair cost එක රුපියල් 80000 සිට 1,20,000.
CVT ජඩ ඉෂුව එක තියෙනවා. ස්පෙෂලි හයි මයිලේජ් වෙහිකල්ස් වල. මයිල්ඩ් හයිබ්‍රිඩ් බැටරි ඩිග්‍රඩේෂන් 6-8 වර්ෂ පස්සේ එන්න පුළුවන්. එන්ජින් පව අඩුයි. හයිවේ ඩ්‍රයිවිං එකට අයිඩියල් නෑ. දැන් වැදගත්ම කොටස. බයින් චෙක්ලිස්ට්. විහිකල් හිස්ට්‍රි චෙක් කරන්න. මයිලේජ් රියලිස්ටික්ද කියලා බලන්න. එන්ජින් ස්ටාර්ට් කරලා ස්මූත්ද කියලා චෙක් කරන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් අනිවාර්යයි. CVT ස්මූත්ද වයිබ්‍රේෂන් තියෙනවද බලන්න. ABS වෝර්නිං ලයිට් චෙක් කරන්න. ඔටෝ ස්ටාර්ට් ස්ටොප් ෆන්ක්ෂන් එක ටෙස්ට් කරන්න. ප්‍රොෆෙෂනල් ඉන්ස්පෙක්ෂන් එකක් කරවන්න පුළුවන් නම් ඒක බෙස්ට්. හරි. දැන් බෙස්ට් වැලියු රෙකමෙන්ඩේෂන්. නම්බර් 1 choice එක 2020-2021 FC variant. ප්‍රයිස් රේන්ජ් එක 170 සිට 85. නෙගෝෂියේට් කරලා 168ත් 80 රේන්ජ් එකට ගන්න පුළුවන්. ෆීචර්ස්, රිලයබිලිටි, ප්‍රයිස් බැලන්ස් එක පර්ෆෙක්ට්. සෙකන්ඩ් ඔප්ෂන් එක 2018-2019 මොඩල්ස්. බජට් සේවිං ඔප්ෂන් එකක්. තර්ඩ් ඔප්ෂන් එක 2016-2017. නමුත් ඉන්ස්පෙක්ෂන් අනිවාර්යයි. එවොයිඩ් කරන්න 2012-2014 මොඩල්ස්. අන්ලෙස් රිපෙයාර්ස් වනට රෙඩි නම්. අවසානයේට සමරි එකක්. 2024 මොඩල්ස් 95ත් 1,15,000ක්. 2020-2021 මොඩල්ස් 65ත් 85ක්. බෙස්ට් වැලියු. 2018-2019 මොඩල්ස් 55ත් 70ක්. බජට් ඔප්ෂන්. වැගනාර් එක හොඳයි ෆියුවල් එෆිෂන්සි, සිටි යූස්, ලෝ මේන්ටෙනන්ස් සඳහා. හැබැයි පවර් සහ සේෆ්ටි සයිඩ් එක ලිමිටඩ්. ඔයා වැගනාර එකක් යූස් කරනවා නම් කමෙන්ට් එකක් දාන්න. ෆියුල් කන්සම්ප්ෂන් කොහොමද කියලා ෂෙයා කරන්න. වීඩියෝ එක යූස්ෆුල් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. හරි. එහෙනම් මීළඟ වීඩියෝ එකකදී හමුවෙමු. Stay safe, drive smart.